මේකේ මහත්තයා අපි පවුල් 3ක් ඉන්නවා. ඒ පවුල් 3 යන්නේ ඉන්නේ ওই මාර්ගේ. ඒක දැන් මේ අර පහුගිය දැන් මාසයක් වෙනවා කඩාගෙන ඔක්කොම විනාශ වෙලා ගිහලා. ඒකෙන් නිකන් පයි කොහොමද යන්න බෑ. යන්න සුදුසු දරනකුත් නෙවෙයි. තරම් භයානකයි. දැන් අපි මේ පිළිමන් දෙකක් තියාගෙන මේ මාසයක් තිස්සේ යනවා එනවා පල්ලෙහාට. දැන් මේ ළමයි හිටයි යන්නේ මේ ඔය පඩිපෙළ ඉස්කෝලේ යන ළමයා යන්නේත් ඔය පඩිපෙළ. වෙන යන්න තැනක් නෑ. ඒ හින්දා මං කියන්නේ දැන් මේ කටේම වෙච්ච ව්‍යසනයක් නේ මේක. ඒකට ඉතින් காட்டවත් දොස් කියලා වැඩක් නෑ. உங்களால் முடிந்தால் எனக்கு அந்த அழகான மனிதனை மீட்டுக் கொடுங்கள். நம் அன்புக்குரியவர்கள் அழாத நாட்டிற்காக அகன்று செல். முழு நாடுமே ஒன்றாக தேசிய செயற்பாடு. අපි පුළුවන් තැන් වලට අපි කියලා තියෙනවා ප්‍රාදේශීය ලේකම්තුමාත් ඇවිල්ලා බලලා ගියා. ඉතින් අර භූ විද්‍යාවකින් ඇවිල්ලා ඒ කට්ටිය ගන්න තීරණය අනුව තමයි මෙතන මාර්ගයක් හදනවද නැද්ද කියන එකට බහින්න වෙන්නේ. නතු වෙන අපිට ඕන විදිහට කරන්න බෑ මෙතන. හරි අවදානම්නේ මාර්ගේ ඛණ්ඩිය ගොඩක් උසයි. ඒ හින්දා ඉතින් ඒක භූ විද්‍යාවකින් ඇවිල්ලා තීරණය දුන්නට පස්සේ තමයි උතන හදන්න වෙන්නේ. ඊයේ යුද හමුදාවේ අපේ නුවරඑළිය කැම්ප් එකෙමුත් ඇවිල්ලා ඒක බැලුවා බලලා කිව්වා මේක භූ විද්‍යාවෙන් ආවට පස්සේ බලලා අපි මොනවා හරි කරලා දෙන්නම් කියලා. ඉතින් මට ඒ තාක්කල් මේ ඉනිමගේ තමයි යන්න වෙන්නේ. හරි අවදානම් ඉතින්. මගේ මල්ලිත් නැති වුණා කොකාවිල් ඉඳලා. ඒ යුද්ධයේ ඉඳලා. දැන් මයිත් මේ කකුලක් කපලා තියෙන්නේ. මෙතන හරි අවදානම් යන්නේ මේක. පඩිපෙළක. ඉතින් මට ඕ ටික තමයි කියන්න දෙන්නේ. මේක කරලා දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් ලොකු දෙයක් මට මේ යන්න එන්න